ආයිබෝවන් යාළුවනේ ග්‍රීන් ෆැන්ටසි ග්‍රෝ වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි අතරින් එකක් වන ගලබොඩ ඇල්ල නැරඹීමටයි. මුලින්ම අපේ සැලැස්ම තිබුණේ කෝච්චියෙන් ගමන ආරම්භ කරන්න. අපි දුම්රිය ස්ථානට යන විට එම අවස්ථාවේ කෝච්චියක් නොතිබුණ නිසා අපගේ සැලැස්ම ටිකක් වෙනස් කරන්න සිදු වුණා. ඒ නිසා අපි බස් රථයෙන් ගමන ආරම්භ කළා. සමහර වෙලාවට ගමන් සැලසුම වෙනස් වුණා. ඒ වෙනසම අත්දැකීම් ගෙනෙනවා. බස් රථයේ ජනේලයෙන් පෙනුණු හරිත කඳු, පයින්ස් කැලේ, කුඩා ගම්මාන, වංගු සහිත මාර්ග අපේ ගමනට තවත් ලස්සනක් එක් කළා. ගලබඩට යන බස් රථයෙන් ගිහින් බැස්සේ ඉඟුරු ඔය ගම්මානයේ. එතනින් අපි වැල් පාලමක් තරණය කරලා ඉඟුරු ඔය දුම්රිය ස්ථානයේ වෙත ඇවිදගෙන ගියා. එතනින් තමයි අපේ සැබෑ වික්‍රමාන්විත ගමන ආරම්භ වුණේ. දුම්රිය මාර්ගය දිගේ ඉදිරියට ඇවිදගෙන යන සෑම මොහොතක්ම අලුත් අත්දැකීමක් වුණා. දෙපසම හරිත වනාන්තර, කඳු අතරින් හමන සිසිල් සුළඟ, කුරුල්ලන්ගේ මිහිරි හඬ, නිස්කලංක පරිසරය ගමන තවත් සුන්දර කළා. ටික දුරක් ඇවිදගෙන යද්දී අපට හොඳටම බඩගින්නක් දැනුණා. ඒ වෙලාවේ පාර අයිනේ තිබුණු ජම්බෝල ගහ අපේ ඇස්වලට හසු වුණා. හිතින් ගහෙන් ජම්බෝල කඩන් කෑවා. ගහින් කඩාගෙන කෑ ඒ නැවුම් ජම්බෝලගේ රස නම් අදටත් අමතක වෙන්නේ නැහැ. ඉන් පසු තව ටික දුරක් ගියාම අපිට වෙරළු ගහකුත් හැමුණා. එතනින් අපි වෙරළුත් කඩාගෙන ගමන අතරමඟ සොබා දහමින් ලැබුණු මේ පුංචි සංග්‍රහ අපේ වෙහෙසක් බඩගින්න දෙකම නැති කළා. ඒ මොහොතේ තමයි අපට තේරුනේ සතුට කියන්නේ හැම වෙලාවෙම මිල අධික දේවල් නෙවෙයි කියලා. සමහර වෙලාවට ගහකින් කඩාගෙන කන පළතුරක රසත් සබාව දන්නේ එක ගත කරන මොහොතක් ජීවිතයේ ලස්සන මතකයන් වෙනවා. අපි පෙන්රෝස් ස්ටේෂන් එක පසු කරනවත් සමගම අපිට කෝච්චියක්ද හමු වුණා. කඳු අතරින් ගමන් කරන ඒ දුම්රිය දැක ගන්න ලැබුණු මොහොත ගමනේ ලස්සනම මතකයක් බවට පත් වුණා. ගමන අතරතුර අපට පැරණි දුම්රිය පාලම් කිහිපයක් සහ උමං දෙකක් හමු වුණා. ඒ ස්ථානවලට වෙනමම ලස්සනක් තිබුණා. උමං තුලින් ඇවිදගෙන යනකොට මෙන්න සිසිල් වාතයත් ඇතුළත දෝංකාර දෙන ශබ්දයක් අපූර්ව අත්දැකීමක් වුණා. දුම්රිය මාර්ගය දිගේ ඉදිරියට යද්දී සබා දහමේ සුන්දරත්වය තව තවත් අපම මවිතයට පත් කළා. මාර්ගයේ දෙපස උසට නැගුණු රූස්ස ගස්, ඉඹුල් ගස්, පේර ගස් සහ කඳුකරයට ආවේනික විවිධ ශාක වර්ග රැසක් දකින්නට ලැබුණා. තැනින් තැන පිපුණු පාට පාට මල් පරිසරයට තවත් සුන්දරත්වයක් එකතු කළා. අවට නිහඬ බව අතරින් ඇසෙන කුරුල්ලන්ගේ මිහිරි ගී හඬ, සුළඟට සෙලවන ගස්වල කොළවල සද්දය සහ ගලා යන දිය පාරවල හඬ අපේ ගමනට අපූර්ව සංගීතයක් වුණා. ගමන අතරමඟ තැනින් තැන පිහිටි පුංචි ගෙවල් දකින්නත් ලැබුණා. මේ නිස්කලංක පරිසරයේ ජීවත් වන මිනිසුන්ගේ සරල ජීවිතය දැක ගන්නත් අවස්ථාවක් ලැබුණා. අපි යන මාර්ගයේ වට කරගෙන නැගී සිටි කඳු පන්තිය ඒ දර්ශනයට තවත් විශේෂ අලංකාරයක් එක්කලා.
ඒ අතරින් අභිමානවත් ලෙස නැගී සිටි කබරගල කන්ද අපේ අවධානය විශේෂයෙන්ම දිනාගත්තා. වලාකුළු අතරින් දිස්සුණු ඒ කඳු මුදුන හරියට සොබාදහම නිර්මාණය කළ දැවැන්ත සිතුවමක් වගේම ලස්සනයි. ඒ මොතේ මාහට නම් සිතුනේ අපි ඇත්තටම ජීවත් වන්නේ ස්වර්ගයක් වගේ රටක කියලා. මේ වගේ සුන්දරත්වය ආරක්ෂා කරගෙන අනාගත පරපුරටත් උරුම කර දීම අප හැමෝගෙම වගකීමක් වෙනවා. ගමන අතරතුර පාර අයිනේ තිබුණු අඹ ගසක් දැකලා එයින් අඹ කිහිපයක් කඩාගෙන රස බැලුවා. ගහෙන් කඩාගෙන කෑ ඒ දැවුම් අඹවල රස ගමනේ වෙහෙසත් එක්ක තවත් මිහිරි මතකයක් බවට පත් වුණා. අවට පරිසරයේ සුන්දරත්වය නරඹමින් ටිකෙන් ටික අපි අපේ අවසාන ගමනාන්තය වෙත ළඟා වුණා. අවසානයේ බොහෝ වෙලාවක් බලාපොරොත්තු වුණු ගලබඩ දිය ඇල්ල අපේ දැස් ඉදිරියේ දිස්වුණා. ඉහළ කඳුමුදුනකින් වේගයෙන් පාලට ඇදහැරෙන සුදු පැහැති ජල ධාරාව අවට හරිත වනාන්තරය සහ සිසිල් මීදුම එකට එකතු වෙලා අපූර්ව දර්ශනයක් මවා තිබුණා. ඒ මොහොතේ ගමනේ තිබුණු සියලු වෙහෙස අමතක වෙලා ගියා. ඇල්ල අසල හිඳගෙන ජලයේ ශබ්දයට සවන් දෙමින් සීතල සුළඟ විඳිමින් ගත කළ ඒ මොහොත අපේ චාරිකාවෙන් වටිනාම මතකය බවට පත් වුණා. මේ වගේ ස්ථානවලට එනකොට අපිට තේරෙනවා ස්වභාව ධර්මය තමයි හොඳම චිත්‍ර ශිල්පියා කියලා. මිනිසාට නිර්මාණය කරන්න බැරි තරම් ලස්සන දර්ශන මෙහි සෑම තැනම දකින්න පුළුවන්. අපි ටික වෙලාවක් මේ සුන්දර දසන විඳිමින් සිසිල් සුළඟත් ඇල්ලේ ජලහඬත් සමග සම්පූර්ණයෙන්ම සංසුන් වුණා. එදිනදා ජීවිතයේ පීඩන අමතක කරලා මේ මොහොත විඳින එකම ලොකු සතුටක් වුණා. ඔබත් කවදා හරි ගලබඩ ඇල්ලට එන්න අවස්ථාවක් ලැබුණොත් මේ සුන්දරත්වය ඔබේ ඇස් දෙකෙන් විඳ ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ස්වභාවික පරිසරය පිරිසිදුව තබා ගැනීම අප හැමෝගේම වගකීමක්. ප්ලාස්ටික් හෝ වෙනත් අපද්‍රව්‍ය කිසිවක් පරිසරයට එකතු නොකර මේ සුන්දරත්වය අනාගත පරපුරටත් ආරක්ෂා කරමු. මේ විනෝද චාරිකාව අපට සුන්දර මතකයන් රැසක් එකතු කළා. සොබාදහමේ නිහඬ බවත් ඇල්ලේ බලවත් ජල ප්‍රවාහයත් අවට හරිත පරිසරයත් අපේ හදවතේ දිගු කාලක් රැඳී තියේවි. අද වීඩියෝව ඔබට රසවත් නම් ලයික් කරන්න, ඔබේ අදහස කමෙන්ට් එකකින් ලියන්න. තවත් මෙවැනි ස්වභාවික සුන්දර ස්ථාන සමග එකතු වෙන්න Green Fantasy Grow channel එක subscribe කරන්න. ඊළඟ සුන්දර ගමනාන්තයකින් නැවත හමු වෙමු. ස්තුතියි. සතුටින් පරිස්සමින් ඉන්න.